ආයුබෝවන් සියලුම දෙනාට. ඔන්න මං අද අරගෙන ඉදිලා තියෙන්නේ තවත් අලුත් මං හදපු 2D ගේම් එකක් ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න. බලමු මේ 2D ගේම් එක හදලා තියෙන්නේ කොහොමද කියලා. ඊට කලින් මේ 2D ගේම් එක ගැන කෙටි විස්තරයක් කරොත් ඇත්තටම මං කලින් හදපු 2D ගේම් එක තරම් දිග නෑ. ඒ කියන්නේ මං කලින් හදපු 2D ගේම් එකේ අපේ Red Hat Man ඩෙඩ් වෙන විදිහටනේ. නමුත් මේ ගේම් එකේ එහෙම ඩෙඩ් එකක් නෑ. ඒ වගේම අපි මේක ෆ්ලේම් එක විදිහට තියෙන්නෙත් වෙන දෙයක්. කලින් තිබ්බා වගේ එකක් නෙමෙයි. නමුත් අරක තරම් ලස්සන නැතුණත් මේක අලුත් විදිහට ප්‍රෝග්‍රෑම් කරපු එක. මේකත් ලොකු වරදක් නැතුව කියලා මම හිතනවා. හොඳයි එහෙනම් වැඩි කතා නැතුව කියන අපේ ගේම් එක බලන්න. හොඳයි එහෙනම් අපි සුපුරුදු පරිදි ඕපන් කරගමු. අපේ කෝඩ් එක ලියපු ඇප් එක Visual Studio Code කියන එක. මේ තියෙන්නේ මම කෝඩ් එකේ සම්පූර්ණයෙන්ම කෝඩ් එක හදන්න පාවිච්චි කරපු අපේ keywords ටික තමයි මේ තියෙන්නේ. ඔක්කොම මෙතන තියෙනවා. කලින් කිව්වා වගේම මේකටත් මම පාවිච්චි කරලා තියෙන්නේ HTML කියන එකයි CSS කියන එකයි JavaScript කියන තුන තමයි. ඒ තුනෙන් තමයි ප්‍රධාන වශයෙන්ම මම මේ කෝඩ් එක හදන්න ඕන කටයුතු දේවල් කරලා තියෙන්නේ මේකෙන් තමයි. අපි කෝඩ් එකට යන්න කලින් අපි ගේම් එක පොඩ්ඩක් හුරු කරලා බලමු. කොහොමද මේ ගේම් එක වැඩ කරලා තියෙන්නේ, මේ ගේම් එක ඇතුලේ කොහොමද මේ ගේම් එක වැඩ කරන්නේ කියලා. ඔයගොල්ලෝ thumbnail එකේ දැක්කනම් මේ ගේම් එක මොන වගේ ඩිසයින් එකකටද යන්නේ කියලා බලන්න පුළුවන්. ඔව් මේ තියෙන්නේ මගේ ගේම් එක. මේක මම ෆුල් ස්ක්‍රීන් දාගන්නවා හොඳට පේන්න හින්දා. මේ තියෙන්නේ අපේ ගේම් එක. මෙතන අපේ ටයිමර් එක තියෙනවා. අපි මෙතන ලිටල් කිං ඉන්නවා. ඊට පස්සේ මේ සොම්බිට අපි කියනවා අයිඩල් කියලා. මේ තුන තමයි අපේ තියෙන්නේ. මම මේ ගේම් එක දැන් පොඩ්ඩක් පේන්න ඕන නිසා ඔයගොල්ලන්ට ප්ලේ කරනවා. මම මේක ප්ලේ කරන්න අපි කෝඩ් එකේ මම මේක දීලා තියෙන්නේ එන්ටර් බටන් එක. ඒ කියන්නේ මේ එන්ටර් බටන් එක ප්‍රෙස් කරාම පස්සේ අපේ ටයිමර් එක වගේම අපේ කිං රන් වෙනවා. කිං නයිට් රන් වෙනවා. ඊට පස්සේ අපේ ID මූව් වෙනවා. ඒ තුන තමයි මම මේ එන්ටර් බටන් එක ප්‍රෙස් කරාම ප්ලේ වෙන්න හදලා තියෙන්නේ. ඔන්න මම එන්ටර් බටන් එක ප්‍රෙස් කරනවා. බලා ගන්න පුළුවන් එන්ටර් බටන් එක ප්‍රෙස් කරනකොට රන් සවුන්ඩ් එකත් එක්කලා අපේ ටයිමර් එක රන් වෙනවා. ID මූව් වෙනවා. ඔන්න මම මුලින්ම මෙතන ගියාට පස්සේ අපිට තියෙන්නේ පළවෙනි ඇටැක් එක කරන විදිහට. ඊට පස්සේ දෙවෙනි ඇටැක් එකත් කරනවා. තුන්වෙනි ඇටැක් එකත් කරනවා. හතරවෙනි ඇටැක් එකත් කරනවා. පස්වෙනි ඇටැක් එකත් කරා. ඔන්න පස්වෙනි ඇටැක් එක කරාට පස්සේ මට ඇලර්ට් එකක් ආවා. You won, press OK to restart. ඒ කියන්නේ ඔයා දින්න මේ ගේම් එක රීස්ටාර්ට් කරන්න OK ප්‍රෙස් කරන්න කියනවා. මෙතන OK මම මෙතන ප්‍රෙස් එක ගිහලා ප්‍රෙස් කරාම තමයි නැත්නම් එන්ටර් ප්‍රෙස් කරත් ඒත් එහෙම වෙනවා. ඊළඟට මම පෙන්නන්නම් මේ ගේම් එකේ කොහොමද ගේම් එක ඕවර් වෙන්නේ කියලා. මේ ගේම් එකේ ඇත්තටම කියනවා නම් ඕවර් වෙනවා කියන්නේ ගේම් එකේ ඩෙඩ් එකක් නැහැ. ඒ කියන්නේ අපේ ලිටල් කිං ඩෙඩ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඊට පස්සේ ඒ විතර නෙමෙයි idle move වෙනවා විතරයි. idle කිසිම react එකක් නැහැ. ඒ වගේම කලින් කිව්වා වගේම අපේ ලිටල් කිං ඩෙඩ් වෙන්නේ මේ ඩෙඩ් වෙන ඉමේජස් උත් මේකේ නැහැ. කෙලිම ගේම් ඕවර් කියලා තමයි එන්නේ. මම එකක් පෙන්නන්නම් කොහොමද මේක ඩෙඩ් වෙන්නේ කියලා. ඒකටත් මම ප්‍රෙස් කරගන්නවා එන්ටර් බටන් එක. එන්ටර් බටන් එක ප්‍රෙස් කරනවා. මට කලින් කියන්න බැරි වුණා. මේකේ ඇටැක් එක කරන්න නම් අපි ස්පේස් කීයක බලන්න ඕනේ. ඒක තමයි ඇටැක් එක කරන්නේ. කියපු ගමන් පළවෙනි ඇටැක් එක කරන්න ගමන් මම හදලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ඇටැක් එක කරන්න මම ආය පාස් ස්පේස් බටන් එක ප්‍රෙස් කරනවා. එතකොට දෙවෙනි ඇටැක් එකත් කරනවා. ඊළඟට මම ටිකක් වෙලා ඉන්නවා. මෙතන මම ටයිමර් එක දීලා තියෙන තප්පර 30ක්. මේ තප්පර 30 ඉවර වුණාම තමයි අපේ ඩෙඩ් එක වෙන්නේ. දෙවෙනි ඇටැක් එක කරනවා. ඔන්න එනවා අපිට ඇලර්ට් එක game over press OK to restart. ඒ කියන්නේ මට මේ තප්පර 30 ඇතුළත මට පස් පාරක් ඇටැක් කරන්න බැරි වුණා. ඒ නිසා මම ගේම් එකෙන් ෆේල් වුණා. ඒ ගේම් එක ඕවර් වුණා. ඒ හින්දා මම ගේම් එකේ වැරදුනා. මම ඊට පස්සේ මෙතන ආයෙ OK කරලා ගේම් එක රීස්ටාර්ට් කරලා මම දැන් යනවා අපේ කෝඩ් එකට. බලමු මේ කෝඩ් එක කොහොමද මම ලියලා තියෙන්නේ කියලා.
කෝඩ් එක ගැන මම කලින් කිව්වා වගේම HTML CSS වගේම JavaScript කියන ඒවා මම පාවිච්චි කරේ. බලා ගන්න පුළුවන් මෙතන මම resources කියන දේ පැත්තට දාලා තියෙනවා. මේ resources වල අමතරව මේ තුන තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. හොඳයි. එතකොට මම මෙතන මුලින්ම දීලා තියෙනවා HTML එකට. HTML එකෙන් වෙන්නේ ඇත්තටම කියනවා නම් අපේ ඒ ගේම් එක රන් වෙන්න ඕන අදාළ page එකේ body එක හදන එක තමයි HTML එකෙන් වෙන්නේ. ඊට අමතරව තව දේවල් වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම වෙන්නේ HTML එකේ body එක හැදෙන එක HTML කියන part එකේ. මේ CSS කියන එක වෙන්නේ ඇත්තටම කියනවා නම් අපිට හිතන්නකො අපේ ගේම් එකට අදාළ මොකක් හරි කලර් එකක් දාන්න ඕන. එහෙම නැත්නම් මේ ගේම් එකට අදාළ මොකක් හරි බෑග්ග්‍රවුන්ඩ් එකට අදාළ කොටස් හදනවා කියලා. අන්න එහෙම නම් පස්සේ ඒ දේවල් හදන එක තමයි මේ CSS එකෙන් වෙන්නේ. ඇත්තටම කියනවා නම් සරලව හිතුවොත් අපි මේ ගේම් එක සරුංගලයක් කියලා හිතුවොත් ඒ සරුංගලයට අදාළ හැඩ වැඩ කිරීම තමයි මේ CSS කියන පාර්ට් එකෙන් වෙන්නේ. එතකොට ඒක ගේම් එක පාට කරන දේවල් ඊට පස්සේ ගේම් එකට ලස්සන කරන්න ඕනි දේවල් කොටස් හදන එක තමයි මෙන්න මේ CSS කියන කොටසෙන් වෙන්නේ. ඊට පස්සේ මේ පැත්තට යනවා. මේ පැත්තේ තමයි අපේ Java script කියන එක තියෙන්නේ. මේකේ තමයි අපිට අදාළ අපේ ගේම් එකේ සම්පූර්ණ ස්ක්‍රිප්ට් එක හදන්නේ මෙන්න මේ Java script කියන එකේ. බලන්න පුළුවන් මෙතන මම මුලින්ම id එක තමයි මෙතන පළවෙනියටම හදලා තියෙන්නේ. බලන්න පුළුවන් මෙතන variable එක මම පළවෙනිට තියලා දෙනවා id එක වැඩ කරවන්න ඕන විදිහට. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මම මෙතන get element by id කියන්නේ මම මෙතන හදපු ගේම් එකේ මෙන්න මෙතන උඩ කොටසේ තියෙන පාත් එක පෙන්වන්න තමයි මම මෙන්න මෙතන get element by id එක දීලා තියෙන්නේ. මේ id move වෙන්න තමයි මම මේ පාර්ට් එක හදලා තියෙන්නේ. id එකේ ප්‍රධාන වැඩ කොටස් ටික සිද්ධ වෙන්නේ මෙන්න මේ කොටසේ තමයි id එකේ ප්‍රධාන ටික සිද්ධ වෙන්නේ. id එකේ හැම දෙයක්ම වගේ වෙන්නේ ඒ කොටස තමයි. එතකොට vr idle කියන්නේ මම අර කලින් ඉස්සෙල්ලා ගියා වගේ zombie තමයි idle කියන්නේ. මෙන්න මේ zombie තමයි මම idle කියලා කිව්වේ. කෝඩ් එකට ගියමු. හොඳයි. දැන් මේකේ අපි බලා ගන්න පුළුවන් ඊළඟට තියෙනවා ෆන්ක්ෂන් එකක්. මේ ෆන්ක්ෂන් එක මම හදලා තියෙන්නේ run එකට. ඒ කියන්නේ අපේ ලිටල් කින් run වෙන්න ඕනි කොටස් ටික තමයි මෙන්න මේ ෆන්ක්ෂන් එක යටතේ ඔක්කොම දේවල් වෙන්නේ. බලා ගන්න පුළුවන් මෙතන ඊට පස්සේ මම මේ variable එකක් දීලා තියෙනවා අන්තිමට run sound එක play වෙන්නේ. run sound එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ තියෙන run sound එක. මෙන්න මේකෙන් තමයි අපි run එකේ sound එක play වෙන්නේ. එතකොට අනිවාර්යෙන් අපිට ගේම් එක හදද්දී අපිට ඒකට අදාළ resources ටික අනිවාර්යෙන් ඕනි වෙනවා. මොකද කියනවා නම් අපිට මෙතන තියෙන background එක. ඒ කියන්නේ අපි කලින් බලවත් මෙන්න මෙතන මේ තියෙන අපේ මේ ගේම් එකට අදාළ background එක තමයි මෙතෙන් තියෙන්නේ. හරිද? එතකොට මෙතන තමයි attack එකට අදාළ sound එක, ඊට පස්සේ run වෙන එකට අදාළ sound එක, ඒ දේවල් ඔක්කොම තියෙන්නේ මෙන්න මේ resources ටික අනිවාර්යෙන් අපිට ඕනි වෙනවා. නැත්නම් ගේම් එක play කරන්න බෑ. ඊළඟ කාරණාව තමයි මේ ගේම් එක වෙබ් එකකින් අපිට ප්ලේ කරන්න බෑ. අනිවාර්යෙන් අපිට ඒ කියන්නේ Google එකකින් වගේ එකකින් අපිට ගිහිල්ලා අපිට මේ දේ කරන්න බෑ. මොකද මේ ගේම් එක හදලා තියෙන්නේ දැන් මේකට මම ගේම් එක හදලා තියෙන්නේ මගේ කම්පියුටර් එකේ මගේ මේ Visual Studio Code කියන එකෙන් තමයි මම මේ ගේම් එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ගේම් එක හදන්න දාලා ෆයිල්ස් ටික ඔක්කොම තියෙන්නේ මගේ මැෂින් එකේ. ඒ නිසා ඒක වෙන මැෂින් එකකින් එහෙම නැත්නම් මොකද අපි ඉන්ටර්නෙට් එකට මේක මුදා හැරලා නැති නිසා ඒක ඉන්ටර්නෙට් එකෙන් ප්ලේ කරන්න බෑ. මේක ප්ලේ කරනවා නම් මගේ මැෂින් එකේ විතරයි දැන් ප්ලේ කරන්න පුළුවන්. ඉදිරියේදී බලමු මට හිතුණොත් මේක හොස්ට් කරලා මම වෙබ්සයිට් වලට වෙබ්සයිට් එකකට දානවා. මම හදපු දැන්ට හදපු ගේම් දෙක. ඊට අමතරව තවත් දේවල් මම හිතන් ඉන්න වෙබ්සයිට් එක හදන්න අපි බලමු ඉදිරියට කොහොම වේද කියලා. අපි යමු ගේම් එකේ මේකට. මේ තියෙනවා ස්ටාර්ට්. මේ මෙතන අපි ෆන්ක්ෂන් එකක් මම හදලා දීලා තියෙනවා අපේ ටයිමර් එක ස්ටාර්ට් වෙන්න. මෙතන බලන්න පුළුවන් ඒ ටයිමර් එකට අදාළ කොටස් ටික තමයි මෙතනදී මම කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන මේ ඇලර්ට් එකක් මම අර කලින් කිව්වා වගේ අපිට පස් පාරක් ඇටැක් කරගන්න බැරි වුණොත් අපේ ලිටල් කින්ට මෙන්න මේ විදිහට එකක් තමයි ඉන්නේ. මෙන්න මේ විදිහට ඉන්න තමයි එන්නේ වගේ ඇලර්ට් එකක් එන්න තමයි මම හදලා තින්නේ. මට ඇලර්ට් එක ආව ගේම් ඕවර් කියලා. අන්න ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟට කරන්නේ මෙතන කොටස
මෙතන තියෙන ෆන්ක්ෂන් එක ඇටැක් කියන කොටස. ඒතර සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් ඇයි මේ ෆන්ක්ෂන් ඇටැක් ෆන්ක්ෂන් එකයි රන් ෆන්ක්ෂන් එකයි කොටස් දෙකකට තියෙන්නේ ඒ දෙන්න එක්කෙනෙක් කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කොටස් දෙකකට වෙන්නේ දෙන්නෙක් හින්දානේ. එහෙම එකක් නෙමෙයි මෙතන වෙන්නේ. ඇටැක් ෆන්ක්ෂන් එක කියන්නේ වෙන කොටසක්. මොකද රන් වෙනවා කියන්නේ ඒ අදාළ පුද්ගලයා දිව්වට අපේ ලිටල් කින් දිව්වට මෙතන ඇටැක් ෆන්ක්ෂන් එක වෙන්නේ ඒක ඇටැක් කරන එක. ඒ කියන්නේ ඒක කොටස් දෙකකට තමයි කැඩලා වැඩ කරන්නේ. ඒ නිසා තමයි හෙම්බෙන්නේ. එතකොට අපි මෙතනදී ඇටැක් ෆන්ක්ෂන් එකේ ඒ ටික වෙනවා. මම කලින් කිව්වනේ ඉස්සෙල්ලා අපි රන් වෙලා ඉවරුම ගමම පළවෙනි ඇටැක් එක කරනවා කියලා. ඒ පළවෙනි ඇටැක් එක තමයි කරන්න තමයි මම මේකේ මුල් කොටස් ටික හදලා තියෙන්නේ. මේ ඇටැක් ෆන්ක්ෂන් එකේ වැඩ ටික වෙන්නේ ඒ විදිහට තමයි. ඊට පස්සේ අපි ස්ටාර්ට් එක එන ෆන්ක්ෂන් එක ස්ටාර්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මොකක් හරි කී එකක් ප්‍රෙස් කරාට පස්සේ ස්ටාර්ට් වෙන්න ඕනේ කියන කොටස හදලා තියෙන්නේ මෙන්න මේකේ. මම කලින් කිව්වා වගේ මේ තියෙන එන්ටර් කී එක ප්‍රෙස් කරලා අපි රන් කරපු දේවල් ටික එන්ටර් කී එක ප්‍රෙස් කරාට පස්සේ මම මෙතනදී ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා ඉවෙන්ට් කී යටතේ. මෙතන රන් කියන කී එක මේ රන් කියන ෆන්ක්ෂන් එක idle කියන ෆන්ක්ෂන් එක වගේම ස්ටාර්ට් ටයිමර් කියන ෆන්ක්ෂන් එක ඒ තුනම එන්ටර් බටන් එක ප්‍රෙස් කරාට පස්සේ ස්ටාර්ට් වෙන්න තමයි මම මෙතන හදලා තියෙන්නේ. ඒක තමයි මෙතන පාර්ට් එක. ඊට පස්සේ ඊළඟ මේ කී එක බලා ගන්න පුළුවන්. මෙතන ස්පේස් කී එක ප්‍රෙස් කරාට පස්සේ තමයි ඇටැක් එක එන්න හදලා තියෙන්නේ. ඒක තමයි මෙතනදී දීලා තියෙන්නේ. ඒක තමයි ඉතින් මේ ගේම් එක. ගේම් එක ලස්සනයි. ඇත්තටම මට නම් කලින් හදපු ගේම් එකට වඩා මේක ෂෝට් හින්දා ලොකුවට ගානක් ගියේ නැහැ. ඒ වුණාට කාලයක් ගියා. දවසක් විතර ගියා මේක හදන්න. මේක කලින් එක තරම් අමාරු නැති හින්දා වැඩේ ඉක්මනට කරගෙන යන්න පුළුවන් වුණා. හොඳයි එහෙනම් මට මේ වීඩියෝ එක ගැන කියන්න තියෙන එච්චරයි. එහෙනම් හැමෝටම ගුඩ් බයි. අපි තවත් ගේම් රිවිව් එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. Thank you for watching this video. If you enjoyed it, please hit the like button and the bell notification icon.